කොහොමද ඉතින් ඔයාලා හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? මගේ YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද වෙනස්ම විදිහේ vlog එකක් අරගෙන ආවා. වෙනස් කියවට ඉතින් මේකත් travel vlog එකක් තමයි. මේ පාර නිවාඩුවේ මට හිතුණා සීගිරි දම්මුල් පැත්තේ දවස් දෙකක් විතර ඉඳලා නිදහසේ පොඩි රාමයක් දාලා ඉන්න. මම සාමාන්‍යයෙන් ඊළඟ මාසේ නිවාඩුවට යන්නේ කොහෙද කියලා සති 2-3කට කලින් ඉඳන්ම plan කරලා හොටෙල් එහෙම book කරලා ඒ යන පැත්තේ ඇවිදින්නේ කොහෙද කියලා කලින්ම plan කරගෙන තමයි යන්නේ. අනික කොච්චර budget එකක් යයිද කියලාත් plan එකක් තියාගෙන තමයි යන්නේ. ඉතින් අද මගේ vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම අද ඔයගොල්ලන්ට කියනවා මම නැවතුණු low budget place එක ගැන විස්තර. සීගිරි ගිහින් කෑම ගන්න හොඳ place මොනවද? ආයේ අපිට දවස් දෙකකට කීයක් වියදම් වුණාද? වියදම අඩු කරගෙන trip එකක් plan කරන්නේ කොහොමද? සීගිරියේ travel කරන්න හොඳ place මොනවද? travel කරන්න best time මොනවද කියලා මම ඔයාලත් එක්ක මේ vlog එකෙන් share කරගන්නවා. ඔන්න කතාවෙන් කතාව මම මිහින්තලයටත් ආවා. අදත් මම ගමන පටන් ගත්තේ මුලතිවල ඉඳලා. කිලෝමීටර් 156ක් තියෙනවා දඹුල්ලට යන්න. පැය 4:00මාරක් වගේ යනවා යන්න. බලන්නකො මිහින්තලේ ඇවිත් ඉන්න සෙනගගොඩ. මම තාම එකපාරක්වත් මිහින්තලේ ගිහින් නැහැ. අපි ඊළඟ නිවාඩුවට යමු මිහින්තලේ. දැන් යමු සීගිරි දඹුල්ල. මම දඹුල්ල ටවුන් එකෙන් බැස්සා. දැන් ඉතින් මම ආසම ජූස් එකකුත් බීලා දවල්ට කන රයිස් එකකුත් අරගෙන අපි යමු නවතින්න plan කරපු තැනට. මේ තමයි Nature View Homestay සීගිරිය. නම වගේම තමයි මෙයාලගේ garden එක මාර්ම ලස්සනයි. මම දඹුල්ලට ආපු ගමන් වැස්සක් පටන් ගත්තා. කියන්නකෝ එතකන් වැහි වලාකුලක්වත් දකින්නවත් තිබුණේ නැහැ. කොහොමත් මම ගමනක් යන්න plan කරොත් දවසේ අනිවාර්යෙන්ම වහිනවා එක දෙකක් නෑ ආයේ. අපි හොටෙල් එකට check in වෙදී 2ට විතර ඇති. කොහොම හරි රැයට කන්න ගියෙත් වැස්සෙමයි. අද යන්න plan කරපු තැන්වල යන්න බැරි වුණා. ඉතින් ඒකට කමක් නැහැ. බලන්නකෝ මෙයාලගේ garden එක මාරම ලස්සනයි. ලස්සන ඩිසයින් කරලා තියෙනවා. මේ වගේ පොන්ඩ් එකක් room දෙක වටේටම හදලා තියෙනවා. පොන්ඩ් එක වටේටත් ලස්සනට මල් හදලා. ඉන් ඒරියා දෙකක් තියෙනවා rooms දෙකටම. එකක් double room එකක්, අනික triple room එකක්. garden එක කොළ පාටට තමයි හදලා තියෙන්නේ. එක වර්ගයේ මල් තියෙනවා, ආයේ පළතුරුත් තියෙනවා. නිදහසේ ඉන්න පුළුවන් ආරක්ෂිත budget friendly place එකක්. ආරක්ෂාව ගැන recommend කරන්න පුළුවන්. මොකද මේ හොටෙල් එක කරන අයගේ ගේට් තියෙන්නේ මේක පිටිපස්සෙමයි. අනික අපි හිටියේ දවසේ අනිත් room එකේ හිටියේ girlsලා 3 දෙනෙක්. එයාලා දවස් දෙකම ඉඳලා travel කරලා තමයි ගියේ. rooms දෙකටම fan AC දෙකම තියෙනවා. ආයි hot water facilities තියෙනවා. එයාලගේ price එකට මට නම් ඒ facilities හොඳටම ඇති. ඒ වගේම තමයි මෙතන ඉඳලා සීගිරියට කිලෝමීටර් 3ක් විතර තියෙනවා. පිදුරංගලට තියෙන්නේ කිලෝමීටර් 5ක් වගේ දුරක්. මාපාගලටත් තියෙනවා කිලෝමීටර් 3ක් වගේ දුරක්. ආයේ දඹුල්ලට තියෙනවා මෙතන ඉඳන් කිලෝමීටර් 15ක්. ඔන්න වැස ටිකක් පායපු වෙලේ අපි ගියා ටවුන් එක පැත්තේ ඩිනර් එක ගන්න. ඕනේ නම් නැවතුණු තැනින් කැමති කෑමක් හදව ගන්නත් පුළුවන්. ඒත් ඉතින් කොයි හරි ගියාම මම නම් ආස ඒ පැත්තේ තියෙන කෑම කඩවල් වල ඇවිදලා එක කෑම ಜಾති ඒ පැත්තට ආවෙනික රස වලින් try කරන්න. මේ ටවුන් එක කියවට ලොකු ජනාකීර්ණ ටවුන් එකක් නම් නැහැ ඉතින්. ඒත් රෙස්ටෝරන්ට් එහෙම තියෙනවා. ටුවරිස්ට්ලා ටාගට් කරපු රෙස්ටෝරන්ට් තියෙනවා ඕනේ තරම්.
අපි ටී එකකුත් එහෙම බීලා ඉඳියාපු කොත්තුවක් අරගත්ත ගිහින් කන්න. ඒකට ලකුණු 197ක් 98ක් විතර දෙන්න පුළුවන් රසම රසයි. ගන්නත් අඩුයි. අපි හිතුවේ කැම ಜಾති ගොඩක් ගණන් ඇති කියලා මේ පැත්තේ මොකද ටුවරිසම් නිසා. හැබැයි එහෙම නැහැ. අපේ පැති වලට වඩා කැම නම් ගණන් අඩුයි, කැමත් රසයි. පහවදා උදේන්ම අපි පිටත් වුණා සීගිරිය බලන්න. උදේ 6:00ට 7ට විතර තමයි අපි ගියේ. මම නම් හිතන්නේ ඒක තමයි යන්න හොඳම වෙලාව. අවුවත් නැහැ, සෙනගත් අඩුයි. පරිසරයත් හරීම සමකාමී. කූල් නිදහසේ සීගිරිය නැගලා එන්න පුළුවන්. මහන්සියත් අඩුයි. එහෙම නැත්නම් හවස් වරුව තමයි ආය හොඳම. සීගිරිය බලන්න ලෝකල්ස්ලාට ටිකට් එක රුපියල් 120යි. ෆොරිනර්ස්ලාට නම් කොහොමද දන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි යමු සීගිරිය බලන්න. මේ මම සීගිරියට යන 3 වෙනි පාර. සීගිරිය කියන්නේ කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක් මට නම්. අපි ගියේ ලොන් වීකෙන්ඩ් එකක. ඒක නිසා අපි ගියපු වෙලාවේ ටිකක් සිතට සෙනග හිටියා. හැබැයි ඉතින් පඩිපෙල් වල වරු ගණන් හිටගෙන ඉන්න තරම් නම් සෙනග හිටියේ නැහැ. උඩින් ඉඳලා බලද්දි මාරම ලස්සනයි පහළ. කොළම කොළ පාටයි. කිස්තු වර්ෂ 1982 දී තමයි සීගිරිය ලෝක උරුම ලයිස්තුවට ඇතුළත් කරලා තියෙන්නේ. සීගිරිය කියන්නේ බලකොටුවක් වගේම විශිෂ්ට කලාගාරයක්. සීගිරිය ජලමල් තාක්ෂණය කියන්නේ අපේ අතීත තාක්ෂණය ලොවට පෙන්눔 කරන විශිෂ්ට තාක්ෂණයක්. ඔයාලා වැස්ස කාලයක આવතින් මේ ජලමල් අදටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ජල උද්‍යානය, සීගිරිගල මුදුනේ පොකුණු ලස්සනට බලා ගන්න පුළුවන්. මේ වගේ ගලක් මුදුනේ විශාල මාලිගාවක් හදන්න අතීතයේ මොනතරම්නම් දියුණු තාක්ෂණයක් තියෙන්නේ නැද්ද?
සීරිය බලලා බයිනකොට අපිට මෙන්න මේ යාළුවා හම්බුණා. යාළුවෝ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ඉන්නවා. අපෝ කෝටියක් දෙනවා කිව්වත් මම නම් ඕව කරේ දාගන්නේ නැහැ. සීගිරිය බලන්න එන ඔයාලට මතක හිටින්න මෙන්න මේ වගේ පලිඟු වලින් කරපු, ලී වලින් කරපු එක නිර්මාණ අරගෙන යන්න පුළුවන්. බලන්නකෝ ඒවා හරිම ලස්සනයි. ඒ වගේම තමයි ඉතින් මිල ගන්නොත් හරිම ලස්සනයි. එහෙනම් මහන්සියෙන් වෙන්න කෝල්මකෝල් දොඩංගිකුත් බීලා අච්චාරකුත් කාලා අපි ආයෙත් යමු නේචර් view හෝම් ස්ටේ එකට. අපි ප්ලෑන් කරේ හවස සන්සෙට් එක බලන්න පිදුරංගල යමු කියලා. කොහොම හරි ඊයේ වගේම හවස් වෙද්දි වහින ගත්තා. අපේ ප්ලෑන් ඔක්කොම වතුරේ ගියා. කොහොම හරි රැට කෑම ගේන්න උනේත් වැස්සේම තමයි තිමි තිමි ගිහලා. ඇත්තම කිව්වොත් මේ පාර ප්ලෑන් කරගෙන ආපු ගොඩක් තැන් වලට යන්න බැරි වුණා. දැන් මගේ ටාගට් එක තමයි වැස්සේ තිමි තිමි හරි කමන්න පිදුරංගල කොහොම හරි නගින්න එක. නැත්තම් ඉතින් දවස් දෙකක් සීගිරිය ආපු එකේ තේරුමක් නැහැ. Good morning. ඔන්න ඉතින් මම හිතුව විදිහටම අපිට පිදුරංගල නගින්න උනේ වැස්සෙම තමයි. දැන් වෙලා උදේ 6:00 විතර ඇති. ලොකුවටම වැස්ස නැහැ. හැබැයි පොඩි පොදක් තියෙනවා. හරිම සීතල. බලන්නකො කරවල අපි ආවහම මේ පැතිවලට වහින්නේ නැති කාලෙත් වහිනවා. හැබැයි ඉතින් වැස්සේ පිදුරංගල නගිනවා කියන්නේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. පරිස්සමට නගින්න ඕනේ ඉතින්. ගල් පොඩ්ඩක් ඇත්තම ඇති ලෙස්සනවා. අපි ගියපු ටයිම් එකේ ෆොරිනර්ස්ලා ගොඩක් ඇවිත් හිටියා පිදුරංගල හයිකින් එකට. එයාලා කොහොමත් කැමතිනේ ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් වලට. Perfect. Perfect. අපිත් ඔන්න අමාරුවෙන් උඩටම නැග්ගා. මාරම ලස්සනයි. සීගිරිය මිහිදුමෙන් වැහිලා මුළු පළාතම පේනවා ලස්සනට. කොළම කොළ පාටට මුළු පරිසරයම පේනවා මිහිදුමින් වැහිලා. ඉතින් හරිම ලස්සනයි. මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඉතින් වැස්ස දවසකම එන්න ඕනි. පිදුරංගල කොයිම වෙලාවකවත් දවල්ට නගින්න නම් එපා. මේකේ නියම ලස්සන දකින්න ඕන නම් උදේ නැත්නම් හවස තමයි මේ හයික් එක කරන්න ඕනි. එහෙනම් මේ හයික් එකෙන් අපි අපේ සීගිරි ගමන ඉවර කරනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පොරොන්දු වුණානේ සීගිරි දඹුරු පැත්තේ ආවොත් දවස් දෙකකට කපල් එකකට කොච්චර විතර වියදමක් යනවද කියලා කියනවා කියලා. වියදම කියන එක ඉතින් සාපේක්ෂ දෙයක්. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒත් අපේ එක්ස්පීරියන්ස් එක අනුව අපිට ගිය බජට් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඒක මේ පැත්තේ ට්‍රිප් එකක් ගෙන්න ප්ලෑන් කරන කාටම හරි වැදගත් වෙයි කියලා හිතන නිසා.
මේ ට්‍රිප් එක මම ප්ලෑන් කරේ ලෝ බජට් විදියට. ඒක නිසා මම නවතින්න තෝරගත්ත තැනත් බජට් ෆ්‍රෙන්ඩ්ලි ප්ලේස් එකක්. සීගිරිය නේචර් විව් හෝම් ස්ටේ. දවසකට මෙයාලගේ හොටෙල් රූම් එකක් රුපියල් 3000යි වෙන්නේ. උදේ ටී එකත් ෆ්‍රී හම්බ වෙනවා. අපි දවස් දෙකක් හිටියා. 6000ක් තමයි අපට හොටෙල් එකට වියදම් වුණේ. බයික් එකට 2500ක වගේ පෙට්‍රල් ගැහුවා. ආයේ බයික් එක පාක් කරන්න, හෙල්මට් තියලා යන්න, සීගිරි ටිකට් වලට, ඒ වගේ දේවල් වලට රුපියල් 540ක් වගේ තමයි ගියේ. කෑම අපි තුන් වේලම පිටින් තමයි ගත්තේ. කෑමට තමයි අපට වැඩිම වියදමක් ගියේ. අපි හිතමු නැති ගාණක් වියදම් වුණා. එක එක වැඩකට නැති කඩචෝරුයි පළතුරුයි ගන්න ගිහින්. ඒක නිසා මම කෑම වලට ගියේ සම්පූර්ණ වියදම කියන්නේ නැහැ. මොකද ඒක පුද්ගලයාගේ අවශ්‍යතාවය අනුව කැමැත්ත අනුව වෙනස් වෙනවා. ඔයාලට දල අදහසක් ගන්න අපට ප්‍රධාන ආහාර වේල් 3ට බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් ආයේ වතුර වලට ගියපු වියදම විතරක් කියන්නම්. 4500ක් වගේ තමයි යන්නේ ප්‍රධාන ආහාර වේල් 3ට. මම කලිනුත් වීඩියෝ එකේ කිව්වා මෙහි කෑම ගණන් අඩුයි රසයි. හැබැයි ඉතින් සාමාන්‍ය කඩවල වලින් කෑම ගන්න නැත්තම් ඉතින් ෆොරිනර්ස්ලා ටාගට් කරපු තැන් වලින් ගත්තොත් එහෙම රුපියල් 1000 රයිස් එක 2000ට වගේ තමයි ගන්න වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් දවස් දෙකක් සීගිරි දඹුලු පැත්තේ හිටියොත් සාමාන්‍යයෙන් අවම දෙන්නෙකුට මුළු වියදම 13000ක් 14000ක් වෙනවා. අනවශ්‍ය වියදම් සියල්ලම කපා හැරලා අවම වියදම තමයි මම ඔය කිව්වේ. එහෙම බලද්දී ඉතින් වන් ඩේ ට්‍රිප් එකක් ප්ලෑන් කරන එක තමයි ඉතින් හොඳම. ඒකෙන් මේ වියදම තවත් අඩු කරගන්න පුළුවන්. එහෙනම් අපි ලබන මාසේ තවත් මේ වගේ බජට් ට්‍රිප් එකකින් හමු වෙමු. පරිස්සමෙන් සතුටින් ඉන්න.